ආයිබෝවන් සියලු දෙනාටම පෙබරවාරි මාසෙ ලස්සන මාසය. එහෙනම් අපි බලමු පෙබරවාරි මේ ලස්සන මාසෙ ආදරණීය මාසෙ උෂුඹ ලග්නෙන් ඉපදිච්ච ඔබට කොහොමද කියලා. උෂුඹ ලග්නය නේද? නම්‍යශීලී ලග්නයක් නේද? අනිත් අයගේ ආදරය අනුකම්පාව දිනා ගන්න කට්ටිය. ගොඩක් නම්‍යශීලීව වැඩ කරන කට්ටිය ඉන්නේ උෂුඹ ලග්නේ. හොඳයි. උෂුඹ ලග්නයට අධිපතිට අපි කියන්නේ සිකුරු කියලා නේද? එතකොට මේ මාසේ පටන් ගන්නකොටම සිකුරු ඉන්නේ 9 වෙනි. 9 වෙනි කියන තමන්ගේ ධර්මස්ථානගත වෙලා රවි බුධ කුජත් එක්ක ඉන්නේ. එහෙනම් මේ මාසේ ඔබට පෙරපින් ඵල දෙන කාල සීමාවක් තියෙනවා. ඒ හින්දා හොඳම මාසයක් තමයි කුෂුඹ ලග්නයෙන් ඉපදිච්ච ඔබට මේ පෙබරවාරි මාසය. අධ්‍යාපන කරන ළමයින්ට හොඳයි නැනනුවන පාල වෙනවා. උසස් අධ්‍යාපනයට යන්න වරම් තියෙනවා. උසස් අධ්‍යාපන කටයුතු කරන අය විදේශ අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙලා ඉන්න අයට බොහොම හොඳ මාසයක්. තමන්ගේ විදේශ කටයුතු විදේශ අධ්‍යාපන කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධයෙන් යම් වෙනස් වීමක් සුබවාදී වෙනස් වීමක් අපේක්ෂා කරන අයට මේක කලින් ඉඳලම අපේක්ෂා කරපු අයට මේ මාසේ හොඳ රැකියා මාරු රැකියා වෙනස් වීම වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අය කුෂුඹ ලග්නයේ අයටත් මේ මාසේ විදේශගත වීමේ වාග්ය තියෙනවා. ඒ වගේම තමයි විවාහ වෙන්න බලාපොරොත්තු වෙන අය විවාහ වෙලා ඉන්න අයට හොඳ පෙරපින් ශක්තියක් පෙරපින් බලයක් ගෙන දෙන මාසයක් තමයි මේ එළඹිලා තියෙන්නේ. ඒතකොට තමන්ගේ දැනුම මේවල දුරදක්නානුවණින් වැඩ කරලා සාර්ථක කරගන්න පුළුවන් මාසයක් තමයි මේ පෙබරවාරි මාසය කියන්නේ. අපි මේ කියන්නේ පොදු පලාපලයක්. මතක තියාගන්න ඔබේ ජන්මපත්‍රය හරියටම පරීක්ෂා කරගන්න මේ දේවල් එක්ක මේ මාසේ ඔබේ පලාපල කොහොමද සැකසෙන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි ඊළඟ ලග්නයෙන් හමු යමු මේ උෂුබ ලග්නෙමියන්ට පෙරපින් ඵල දෙන කාල සීමාවක් මේ මාසේ.